ශාන්ති 2022 උදෑසන මුරලි බාග්දාදා මදුබයි මුරලි සාරේ බාබගේ සුමිහිරි දරුවනි ඒ සත්‍යපියා ඔබට පවසන සෑම දෙයක්ම සත්‍යයි. එවන් වූ සත්‍යපියෙක් සමග සෑම විටම අවංක වන්න. කිසිම ව්‍යාජත්වයක් හෝ රැවටීමක් ඔබ තුල තබා ගන්න එපා. ප්‍රශ්නය සංගම යුගයේදී දරුවන් ඊට පැහැදිලි ලෙස හඳුනා ගන්නා වෙනස්කම් මොනවාද? පිළිතුර බාබගේ බ්‍රාහ්මීවරුන් කරන්නේ මොනවාද? සුද්ධයින් කරන්නේ මොනවාද? දැනුම් මාර්ගය කුමක්ද? භක්ති මාර්ගය කුමක්ද? භෞතික හමුදාවක සටන් බිම කුමක්ද? ඔබගේ සටන් බිම කුමක්ද? යනාදීෙහි වෙනස්කම් ගැන දන්නේ දරුවන් වන ඔබම පමණයි. සත්තුගේ හෝ කලියුගේ හෝ සිටනා කිසිම කෙනෙක් මේවායේ වෙනස්කම් ගැන නොදනිති. ගීතය මෞනි අහෝ මෞනි සැමටම වාසනාව දානය කරන්නා ඔබයි. ඕම් ශාන්ති උත්තරීතර පියා උත්තරීතර ජීවය සිවා ගැන ප්‍රශංසා ගීත ගැයෙන්නාසේ මෙම ප්‍රශංසාව ගැයෙන්නේ ಭಾರತයේ මව්වරුන් පිළිබඳවයි. එක මාතාවක් ගැන පමණක් ප්‍රශංසා කළ නොහැකි. එක් අයෙකුට තනිවම කිසිම දෙයක් කළ නොහැකි. මේ සඳහා අනිවාර්යයෙන්ම හමුදාවක්ම අවශ්‍ය වනවා. ඔවුන්ගේ හමුදාවක්ම නොමැතිව සිදුවන්නේ කුමක්ද? ශිව බාබා ඉන්නේ තනිවමයි. ඔහු සිටියේ නැතිනම් මෙහි බ්‍රහ්ම කුමරුන් හා කුමාරියන් වන මව්වරුනුත් නැහැ, දරුවනුත් නැහැ. ඒ වගේම බ්‍රහ්ම කුමාරින් හෝ බ්‍රහ්ම කුමාරයනුත් නැහැ. ප්‍රධානම වන්නේ මව්වරුන්. මේ නිසා තමයි මව්වරුන් ගැන ප්‍රශංසා කෙරෙන්නේ. ಭಾರತයේ මව්වරුන් තමයි සූක්ෂම වූ ශිව ශක්ති හමුදාව. ඒ වගේම සැහැසි බවෙන් තොර හමුදාව. ඔවුන් කිසිම ආකාරයක සැහැසි දෙයක් කරන්නේ නැහැ. දෙආකාරයක සැහැසිකම් තිබෙනවා. එකක් රාගය නම් වූ කඩුව පාවිච්චි කිරීමයි. අනෙක උණ්ඩ යැවීම, කෝපයට පත්වීම හෝ කෙනෙක් මරා දැමීමයි. අද තිබෙන සෑම භෞතික හමුදාවක් විසින්ම මේ දෙආකාරයෙන්ම සැහැසිකම් කෙරෙනවා. දැන් නම් ඔවුන් කාන්තාවන්ට පවා තුවක්කු පාවිච්චි කරන ආකාරය කියා දෙනවා. එම මව්වරුන් භෞතික හමුදාවක වන නමුත් මේ මව්වරුන් දිව්‍ය සමාජයේ ආධ්‍යාත්මික හමුදාවේ මව්වරුන්ය. ඔවුන් නොයෙකුත් සරබාදිය ඉගෙන ගන්නවා. ඔබ කිසිම දායක සටන් බිමකට ගොස් නැතුව ඇති. ඔවුන් බොහෝ වේස වී වැඩ කරනවා. ඒ වගේම ඔවුන් රාගය නම් වූ පාපෙහි යෙදෙනවා. විවාහ නොවූ යම් කාන්තාවක් සිටිනම් ඒ බොහෝම කලාතුරකින්. ඔවුන් බොහෝ සෙයින් ඉගෙන ගන්නේ එම හමුදාවේ. ඔවුන් පුංචි දරුවන්ට පවා උගන්වනවා. ඒ හමුදාවක් වන අතර මේද හමුදාවකි. ගීතාවේ ඔවුන් හමුදාව ගැන විස්තරාත්මකව සඳහන් කර තිබෙනවා. නමුත් එහි ප්‍රායෝගික ලෙස තිබෙන්නේ මොනවාද යන්න ගැනත් ඔබ සූක්ෂම වූ අය බවක් දන්නේ ඔබ පමණයි. ශිව ශක්ති හමුදාවන් කෙරෙන්නේ කුමක්ද? ඔබ ලෝකපාලකයන් බවට පත්වන්නේ කෙසේද? මෙය හඳුන්වන්නේ සටන් බිමක් ලෙසයි. ඔබගේ සටන් බිම සූක්ෂමයි. මෙම වේදිකාව හඳුන්වන්නේ සටන් බිම ලෙසයි. මුලදී කාන්තාව කිසිවිටක සටන් කිරීමට සටන් බිමකට ගියේ නැහැ. දැන් ඔබට මේ සමග
සංසන්දනය කර බැලිය හැකියි. එහි වැඩියෙන් ඉන්නේ පුරුෂයින්. එහෙත් මෙහි වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. දැනුම් මාර්ගය හා භක්ති මාර්ගය අතර වෙනසක් තිබෙනවා. අවසාන වෙනස්කම් මෙයයි. සත්‍යකේ මෙවැනි වෙනස්කම් ඇත්තේ නැහැ. බාවා පැමිණ ඔබට බ්‍රහ්මයන් වරුන් කරන්නේ කුමක්ද? ශුද්ධයින් කරන්නේ කුමක්ද යන්න ගැන පෙන්වා දෙනවා. දෙගොල්ලන්ම මෙම සටන් බිමෙහි ඉන්නවා. එය සත්‍යුගයේ හෝ කලි යුගයේ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ සංගම් යුගයේ පිළිබඳ වූ ප්‍රශ්නයකි. පාණ්ඩවයන් වන ඔබ සංගම් යුගයට අයත් වන අතර කෞරවයන් අයත් වන්නේ කලි යුගයටයි. ඔවුන් කලි යුගයට දීර්ඝ කාල පරාසයක් දී තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් සංගම් යුගය ගැන දන්නේ නැත්තේ. කෙමෙන් ඔවුන් මෙම දැනුම ඔබ මාර්ගයෙන් දැනගන්නවා. එම නිසා මෙහිදී ප්‍රශංසනීයත්වය තිබෙන්නේ එකමවක් පිළිබඳව නොවේ. ශක්ති හමුදාව මෙයයි. උසස් මූතයත්තා වන්නේ ඒ එකම එක දෙවියන් වන අතර ඔබ මීට ඉහත කල්පයේදී සිටි එම හමුදාවමයි. මෙම ಭಾರತයේ රජවරුන්ගේ දිවීමේ දේශය රාජස්ථාන් බවට පත් කිරීම ඔබගේ කාර්යයයි. මුලදී ඔබ සූර්ය වංශයට අයත් වූ බවත්, පසු ඔබ චන්ද්‍ර වංශ, වෛශ්‍ය වංශයන්ට අයත් වූ බව ඔබ දන්නවා. කොහොම නමුත් ඔබ ප්‍රශංසා කරන්නේ සූර්ය වංශය ගැන පමණයි. අප දරන උත්සාහය කෙතරම්ද කියතොත් අප පළමුවෙන්ම සූර්ය වංශිකයන් බවට පත්වනවා. එනම් අප දිවි ලෝකයේ වෙත යනවා. සත්තුගේ හඳුන්වන්නේ දිවි ලෝකයේ ලෙසයි. ඇත්තෙන්ම සිද්ධි යුගයේ දිවි ලෝකයේ හැඳින්විය නොහැකියි. ඔවුන් කියනවා අහවල් කෙනා ස්වර්ගස්ත වූවා. ඔවුන් මෙසේ කියන්නේ නැහැ. අහවල් කෙනා රාම හා සීතාගේ රාජ්‍ය වූ සිද්ධි යුගයට ගියා කියා. පාරාදීසෙහි ශ්‍රී කෘෂ්ණාගේ දේශය තිබුණු බව ಭಾರತයේ මිනිස්සු දන්නවා. කොහොම නමුත් ඔවුන් තඹ යුගයේ ශ්‍රී කෘෂ්ණාව පෙන්눔 කර තිබෙනවා. මිනිස්සු සත්‍ය පිළිබඳව කිසිවක්ම දන්නේ නැහැ. ඔවුන්ට සත්‍ය පවසන්නා වූ සද්ගුරුව ඔවුන් සොයාගෙන නැහැ. ඔබ ඔහුව සොයාගෙන තිබෙනවා. ඔහු ඔබට පවසන සෑම දෙයක්ම සත්‍ය වන අතර ඔහු ඔබව සත්‍යවාදීන් බවට පත් කරවනවා. ඔහු දරුවන් ඔබට කියනවා, දරුවනි, කිසිම ව්‍යාජත්වයක් හා රැවටීමක් ඔබ තුළ තිබා ගන්න එපා. ඔබගේ කිසිම දෙයක් සැඟවී තිබෙන්නේ නැහැ. කෙනෙක් ක්‍රියා කරන්නේ කෙසේද? එහි ඵලය ඔහුට ලැබෙනවා. පියා ඔබට හොඳ ක්‍රියා උගන්වනවා. කිසිම කෙනෙකුගේ පාපකාරී ක්‍රියාවක් දෙවියන්ගෙන් සැඟවිය නොහැකියි. කර්ම ගෙවීම ඊටාත්ම දැඩි. මේ ඔබගේ අවසාන උපත උපත් ගණනාවක කර්ම ගෙවීමට තිබෙන නිසා ඔබට දඬුවම් අත්විඳීමට සිදුවනවා. බව විස්තර කර තිබෙනවා. මිනිසු කාශීවල තමා බෙදෙන විට ජීවන බලය ශරීරය අත්තර යනතුරු ඔවුන්ට දුක් විඳීමට සිදුවෙනවා. ඔවුන්ට බොහෝ සෙයින් විඳවීම ඉවසා සිටීමට සිදුවනවා. එක් කර්ම ගෙවීමක් අසනීප ආදීන් සිදුවන අතර අනෙක් දඬුවම් ලැබෙන්නේ ඔවුන් කර ඇති පාප ක්‍රියා උදෙසයි. ඒ අවස්ථාවේදී හැඬීම හැර ඔබට වෙන කිසිම දෙයක් කර නොහැකියි. ජීවය දිගින් දිගටම පීඩාවෙන් හඬනවා. පාපකාරී ජීව මෙහිදී මෙන්ම එහිදී දඬුවම් ලබනවා. සත්තුගේ කිසිම පාපයක් ඇත්තේ නැහැ. එහි නඩු ඇසීම් හෝ ගර්භාෂය නම් වූ සිරකුටුවේ දඬුවම් ලැබීමක් හෝ කිසිවක් සිදුවන්නේ නැහැ. එහිදී ගර්භාෂය හරියට මාලිගාවක් වැනි.
ක්‍රිෂ්ණා තම මහපට ඇඟිල්ල උරුමින් බෝකොලයක පාවේ යා ආකාරය ඔවුන් පෙන්눔 කරනවා. එයින් පෙන්눔 කෙරෙන්නේ ගර්භාෂය නම් වූ මාළිගයයි. සත්තුගේදී දරුවන් මහා සැපවත් ආකාරයෙන් බිහිවනවා. මුල සිට අග දක්වාම සතුට හැර වෙන කිසිවක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ මුල සිට අග දක්වාම තිබෙන්නේ වෙන කිසිවක් නොව දුකම පමණයි. ඔබ දැන් මේ සතුටෙන් පිරි ලෝකයේ වෙත යාම උදෙසා ඉගෙන ගනිමින් සිටිනවා. මේ සූක්ෂම හමුදාව දිගින් දිගටම වර්ධනය වෙනවා. ඔබ අනෙක් අයටත් කෙතරම් දුරට මෙම මාර්ගය පෙන්වා දෙනවාද? ඒ තරමට ඔබ ලබන තත්ත්වයේ උසස් වෙනවා. ස්මරණය උදෙසා ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ලබා සිටියේ අසීමිත වූ උරුමය ඔබට නැතිව ගියා. ඔබ දැන් නැවතත් ඒ ලබා ගන්නවා. ඔබ තම භෞතික පියාමෙන්ම මෙලොවින් එපිට වූ පියාවද සිහිපත් කරනවා. සත්තුගේදී ඔබ සිහිපත් කරන්නේ ඔබගේ භෞතික පියා පමණයි. මෙලොවින් එපිට සිටින පියා සිහි කිරීමට එහිදී අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එහි තිබෙන්නේ සතුටම පමණයි. මෙම දැනුම තිබෙන්නේ ಭಾರತයේ මිනිසුන්ටයි. එය අනෙක් ආගම් වල අයට නොවේ. කොහොම නමුත් අනෙක් ආගම් වලට මාරු වී ගිය අය නැවතත් මතුවෙනවා. ඕන් පැමිණ යෝගා ඉගෙන ගන්නවා. ඔබට යෝගා ඉගෙනීමට එන්න කියා ආරාධනා පත්‍ර ලැබෙනවා. එම නිසා ඔබ අනිවාර්යයෙන්ම සූදානම්ව සිටිය යුතුයි. ඔබ මේ විස්තර කළ යුතුමයි. ඔබට ಭಾರತೀಯ පෞරාණික වූ යෝගා ක්‍රමය අමතකව ගියේද? දෙවියන් කියනවා මන්මනා භව. උත්තරීතර පියා උත්තරී ජීවය අශාරීරික දරුවන්ට කියනවා මා සිහිපත් කරන්න. එවිට ඔබ මා ළඟට පැමිණෙනු ඇත. ජීවන ඔබ තම ඉන්ද්‍රිය මාර්ගයෙන් අහුම්කම් දෙනවා. මා වන ජීවයේ මෙම ඉන්ද්‍රියන්ගේ සහායෙන් ඔබට කතා කරනවා. මා සෑමගේම පියයි. සෑම කෙනෙක්ම මගේ ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා. සරාධිකාරීවරයා දැනුමේ සාගරය, සතුටේ සාගරය ආදී වශයෙන් මෙවැනි මාතෘකා ඉතාමත්ම හොඳයි. උත්තරීතර ජීවය ශිවාගේ ප්‍රශංසනීයත්වය සහ ක්‍රිෂ්ණාගේ ප්‍රශංසනීයත්වය කුමක්ද? දැන් ඔබම තීරණය කරන්න. ගීතාවේ දෙවියන් කවුද? මේ ඉතා බලවත් වූ මාතෘකාවකි. ඔබ මේ විස්තර කළ යුතුමයි. මෙසේ කියන්න. මා ඔබගෙන් එතරම් කාලයක් ගන්නේ නැහැ. එක මිනිත්තුවක් දෙන්න පුළුවන් නම් ඒ ඇති. දෙවියන් කියනවා මන් මනා භව. මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබට දිවි ලෝකයේ උරුමය හිමිවනු ඇත. මෙසේ කිව්වේ කවුද? ඒ අශාරීරික උත්තරීතර ජීවය බ්‍රහ්මාගේ ශරීරය යොදා ගැනීමෙන් තම බ්‍රහ්මීන් දරුවන්ට තමයි මෙසේ කියන්නේ. ඔවුන් පාණ්ඩව හමුදාව ලෙස හැඳින්වෙනවා. අන් අයව ආධ්‍යාත්මික වන්දනා ගමනේ ගෙන යන්නා වූ මාර්ගෝපදේශකයන් වන්නේ ඔබයි. බාබා එවන් රචනා දෙනවා. දැනුම උපදමා අන් අයට විස්තර කර දෙන ආකාරය ගැන දරුවන් සිතා බැලිය යුතුයි. ඔවුන්ට කියන්න ඔබ මුක්තිය හා ජීවන මුක්ති උරුමය ලබන්නේ පියා සිහිපත් කිරීමෙන්ම පමණයි. අප බ්‍රහ්ම කුමරුන් හා කුමාරියන් ඇත්තෙන්ම ඔබ මෙම තත්ත්වයේ ඉන්නවා. නමුත් ඔබ පියාව හඳුනාගෙන නැහැ. දරුවන් දැන් ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවයේ මාර්ගයෙන් දේවතාවන් බවට පත්වනවා. ලක්ෂ්මී හා නාරායණගේ රාජ්‍යයක් තිබුණේ ಭಾರತයේ පමණයි. පුංචි දරුවන් විශාල රැස්වීම් වල ශබ්ද නගා විස්තර කළහොත් එමගින් විශාල බලපෑමක් ඇති වෙනවා.
ඔවුන්ට දැනුම තිබෙන බව සත්‍යයට යාමට ඔවුන්ට අප වෙත මාර්ගය පෙන්වා දිය හැකි බවත් මිනිසු එවිට තේරුම් ගන්නවා. ඒ අශාරීරික වූ උත්තරීතර ජීවය කියනවා, අහෝ ජීවයනි, මා සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලු පාප දුරු වී යනු ඇත. උපතක් පාසා ගංගාවල ස්නානය කිරීමෙන් හා වන්දනා ගමන් යාමෙන් ඔබ තව තවත් පාපකාරීත්වයට පත්වීම පමණයි සිදු වූයේ. ඉහළට නැගීමේ හා පහළට බැසීමේ තත්ත්ව තිබෙන්නේ භාරතයේ පමණයි. පියා ඔබට රාජෝගා උගන්වා ඔබ ඉහළට යාමේ තත්ත්වය වෙත ගෙන යනවා. ඔහු ඔබ දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා. පසුව මායා රාවණ ඔබ අපායේ පාලකයන් බවට පත් කරවනා නිසා එය පහළට යාමේ තත්ත්වයට හඳුන්වනවා. උපතින් උපත කෙමෙන් පහළට යාමේ තත්ත්වය ඇති වෙනවා. දැනුම ඉහළට යාමේ තත්ත්වය වන අතර භක්තිය පහළට බැසීමේ තත්ත්වයයි. භක්තිය යෙදීමෙන් පසුව ඔබට දෙවියන් හමු වෙති වුන් කියනවා. එසේනම් නියත ලෙසම ධර්ම දෙන්නේ පරමාත්ම දෙවියන්, දැනුමේ සාගරය ඔහුයි. සද්ගුරු විසින් දැනුම නම් වූ ආලේපය ලබා දුන් පසු අවිද්‍යා අඳුර වියකී යනු ඇත. උත්තරීතර පියා උත්තරීතර ජීවය පමණයි සද්ගුරු වන්නේ. ප්‍රශංසනීයත්වය තිබෙන්නේ සද්ගුරු පිළිබඳවයි. අනෙක් ගුරුන් පිළිබඳව නොවේ. ගුරුන් බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් සද්ගුරු ඉන්නේ එකම එක කෙනෙකි. ගැලවීම ලබා දෙන්නා. පාරිශුද්ධ කරුවා සහ විමුක්තිදායකයා වන්නේ ඔහුයි. දරුවන් දැන් දෙවියන්ගේ වදනට සවන් දෙනවා. නිරන්තරයෙන්ම ඔහු සිහිපත් කිරීමෙන් ජීවන උපසාමේ දේශය වෙත නැවතත් යනවා. ඒ සාමේ දේශයයි. අනික සතුටේ දේශය වන අතර මෙය දුකින් පිරී දේශයයි. ඔවුන්ට මේ තරම්වත් තේරුම් ගන්න බැරිද? අපිරිසුදු ලෝකය පාරිශුද්ධත්වයේ ලෝකය බවට පත් කරවන්නේ එම ඒකායන පියාම පමණයි. ඔබට අසීමිත වූ සතුට ලබා දෙන්නේ අසීමිත වූ පියා පමණක් බව ඔබ දන්නවා. ශ්‍රාවණ ඔබට දෙන්නේ අසීමිත වූ දුකක්. ඔහු පරම සතුරේ. ශ්‍රාවණගේ රාජ්‍ය අපිරිසුදු රාජ්‍ය ලෙස හඳුන්වන්නේ ඇයිද යන වග කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියා දැන් අපට සියලුම රහස් හෙළිකොට ඒවා විස්තර කර දී තිබෙනවා. සෑම කෙනෙක් තුළම පාප පහ තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් හිස් 10කින් යුතුව රාවණව පෙන්눔 කරන්නේ. මහාචාර්යවරුන් හෝ පඬිතුවරුන් මේවා ගැන දන්නේ නැහැ. රාමාගේ දෙවියන් රාජ්‍ය ආරම්භෙන්නේ කවදාද? ඒ කෙතරම් කාලයක් තිබෙනවාද? යන්න ගැන පියා දැන් ඔබට විස්තර කර දී තිබෙනවා. ඔහු ඔබට මේ අසීමිත වූ ඉතිහාසය හා භූගෝලය ගැන විස්තර කරනවා. රාවණ කලී ಭಾರತයේ අසීමිත වූ සතුරායි. ඔහු සෑහෙන පරිහානියක් ඇති කර තිබෙනවා. ಭಾರತයේ දිවි ලෝකයක තිබූ ජනයා අමතක කර දමා තිබෙනවා. දරුවන් දැන් පියාගෙන් සීමත් ගන්නවා. දරුවනි, ඇල්ෆා පියාව සහ බීටා සිහිපත් කරන්න. උත්තරීතර පියා උත්තරීතර ජීවය දිව්‍ය ලෝකේ ස්ථාපනය කරනු ඇත. පසුව රාවණ පැමිණ අපාය ස්ථාපනය කරනවා. දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන්නා වූ පියා පමණයි ඔබ සිහිපත් කළ යුතු වන්නේ. ඔබට පවුලේ අය සමග ජීවත් වෙමින් විවාහ උත්සව ආදියට සහභාගී විය හැකියි. නමුත් ඔබට කාලය තිබෙන විට පියාව සිහිපත් කරන්න. ඔබගේ ශරීරය සඳහා වූ කාර්යයන්හි යෙදෙන අතරම
ඔබ එක්වීමට යන ඒ කායන තැනැත්තාද සිහිපත් කරන්න. ඔහුගේ නිවසට යන තුරාම සෑම දෙයක්ම එලෙසින්ම කරගෙන යන්න. කොහොම නමුත් ඔබගේ බුද්ධියට පියාව අමතක කරන්නට ඉඩ හරින්න එපා. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්ම පියාගෙන් ආධ්‍යාත්ම දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්ම පියාට නමස්කාර. දානයේ සදා සාරාංශ අංක 1 දඬුවම් වලින් නිදහස් වීමට නම් ඔබගේ කර්ම සියල්ල ගෙවා දමන්න. ඒ සත්‍ය වූ පියාගෙන් කිසිම දෙයක් සංගවන්න එපා. ව්‍යාජත්වය හා රැවටීම අතහැර දමන්න. ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි යෙදී සිටින්න. අංක 2 ඔබට නිග්‍රහ කරන අයව පවා පියා විසින් අභිවෘද්ධියට ලක් කරන්නාසේ සෑම කෙනෙක්ම අභිවෘද්ධියට පත් කරන්න. සෑම කෙනෙක්ටම පියාගේ සත්‍ය හැදිවීම ලබා දෙන්න. වරදානය ඔබේ දේවමය සංස්කාරයන් භාවිතා කිරීම මගින් ඒවා ඵලදායී කරගන්න. එසේම සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන්න. බබ විස්තර කරලා තියෙනවා දරුවන් තම දේවමය සංස්කාරකාරයෙහි භාවිතා කරයිද ඔවුන්ගේ නිෂ්ඵල සිතිවිලි ඉබේ අවසන් වේ. යම් දෙයක් ඵලදායී වනවා කියන්නේ එය ඉතිරි කිරීම හෝ වර්ධනය කිරීමය. දේවමය සංස්කාරයන් ඔබේ බුද්ධියේ ලෝකරය තුල වසා තබමින් ඔබේ පරණ සංස්කාරයන්ම දිගටම භාවිතා කිරීම සිදු නොවිය යුතුය. ඔබෙන් බොහෝ දෙනෙකුට හොඳ දේවල් අල්මාරියේ මුදල් බැංකුවේ තබනා පුරුද්ද ඇත. ඔවුන් පැරණි දේවල්ට කැමැත්තෙන් ඒවා සැමදා නොකඩවා භාවිතා කරති. එය මෙහිදී නොකරන්න. මේ සියල්ලක්ම ඔබේ සිතිවිලි, වචන සහ බලවත් ආකල්පෙන් ඉතා වටිනා අයුරින් කළ යුතුයි. එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වනවා ඇත. පාඨය මගේ පියාත් මමත් යන ආරක්ෂක වියන ඔබ ළඟ තිබෙද්දී බාධක කිසිවෙකට ඔබ හමුවට ආ නොහැක. මගේ පියාත් මමත් යන ආරක්ෂක වියන ඔබ ළඟ තිබෙද්දී බාධක කිසිවකට ඔබ හමුවට ආ නොහැක. ඕම් ශාන්ති.